හෙට දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් සමග දිස්ත්‍රික්ක 6කට පනවා ඇති නායම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා සඳහන් කළේ බදුල්ල මහනුවර කෑගල්ල මාතලේ නුවරලිය රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක කර ඇති බවය. එමෙන්ම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ජලාශ කිහිපයක වාන්දොරට විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම්. හේරත් මහතා සඳහන් කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම ජලාශවල වාන්දොරට විවෘත කර ඇති බවය. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කර සිටී. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.